අයලුනේ අපි වොන් අද සන්සෙට් එක බලන්න ආවේ. මාර්ම ගැලකින් යන්නේ එන අතර අපි කියලා බලමු. දුවන ගමන් ඉන්නේ. ඉක්මනට යන්න ඕනේ පාරක් කරලා තියෙන්නේ. පේනවනේ මහ වනාන්තරයක් වගේ. නිදන් තියනවා. තවත් යන ගමන් ඉන්නේ. සීතලත් වැඩියද? කොහොම හරි ගමනාන්තයට යනවා. පිටෙන් බැයි නම් පැත්තෙන් හරි. ආයෙ පල්ලමක් යන්න තියෙනවා. මේ යනවා කොහේ ගිහිලා සිට් වෙයි දන්නේ අන්තිමට අපි යනවා. කදන් ටිකක් විතරයි ගස්වල පේන්නේ. කදන් ටික හරි කපලා ඉන්නවා ජීවත් වෙලා ගයක් හදාගෙන. ගල් ගොඩවල අපි උඩට ගිහිලා බලමු කොහොමද තත්ත්වය කියලා. යාළුවනේ නෑ අපි දැන් නගින්නයි හදන්නේ. තාම පොඩ්ඩයි. තව ටිකක් යන්න තියෙනවා. හස්. මහන්සි. ඊට බහින්න කලින් යන්න ඕනේ කොහොම හරි උඩට. ගියා හිතා චුට්ටයි. උඩට ගිහලා බලමු. මේ ටිකේ නම් ගස් කොළන් තියෙනවානේ. කොළ. මේ ටික නම් গুপ্ত බවක් තියෙනවා. නුවර නිලම කෙනෙක් පාරට පැන්නා. මේ කඩු ගන්නවා ජය ගිහිල්ලා නේ. රබර් රත්තක්ද මන් දන්නේ. රබර් රත්තක්ද මන් දන්නේ පේනවා. කොරියාවේ රබර් නේ. කොහොමද? මං හිතන විදිහට මේක උතුරු කොරියාවේ තියෙන ලයින් එකක් තියෙන්නේ. මේකනේ දකුණේ නෑ වගේ. දකුණේ බෝට් තිබ්බට උතුරේ බඩු තියෙන්නේ. අම්මට සිරි සීන් එකක් තියෙන එතන. ඒ මහා ලස්සනයි ඒකනේ. ෂේ. මහා ලස්සනයි. ඊළඟ අම්මට සිරි වෙන දුරක් යන්න තියෙනවා නේ තාම. හරි එතන මහා ලස්සන සීන් එකක් තියෙන්නේ. වෙනම දූපතක් නේ. यार කන්නේ අවුනේ ජොගින් කරනවද දැන් නම් ජොගින් කරාවේ තාම මෙයා විද්ද කිලෝමීටර් 1.8ක් ඇවිද්දානේ දූපතක් මැදින් යන්න තියෙන්නේ දූපතක් මැදින් එංගින පල්ලා මේ පල්ලා බැස්සට පස්සේ මේ පල්ලා බැස්ස පල්ලා පහු කරොත් කන්දක් තියෙනවා කිලෝමීටරක් ඉස්සෙල්ලා මීටර 800යි ෂේ අපේ මේන් පොයින්ට් එක තාම අපි ටාගට් කරේ නැහැ නේ වාහනත් එනවා පොයින්ට් එක තියෙනවා නේ අපේ මේන් පොයින්ට් එක අර කුළුණක් තියෙන එතන තමයි එතෙන් ගිහලා බලමු මේ තියෙන කුළුණ මෙතන එතෙන්ට යන්න ඕන අපි එතෙන් ගිහලා බලමු පේනවනේ ආයෙ කන්දක් නැගලා තමයි අපිට අතෙන්ට යන්න වෙන්නේ ආපු අරගෙන යන්න ඕන
හැබැයි ඉප්පනේ මීටරට 100. වතුර දාලා වගේ පාරටනේ. එහෙම සීන් එකක් තියෙන්නේ. නැත්නම් අතනින් ගොඩ වුණ හැකිනේ අර. අතනින් ගොඩ වෙන්න පුළුවන්. අර වතුර දාලා වගේ යන්න පුළුවන් මේ උඩින් අයින්. බෑ අතනින් යන්න වෙන්නේ. තා චුට්ටයි ඉස්සරහ පාලමක් තියෙනවා පේනවනේ අර පල්ලේ එතෙන් ගියාට පස්සේ හරි අම්මාර භාෂාවයිනේ අර බයිට් එක කරගෙන අතන ඉන්නේ මොනොත් යාළුවනේ බලන්න දේවල් නම් කොරියාවේ තමයි තියෙන්නේ බලන්නකො කොච්චර ලස්සනද කියලා පේනව නේද එයා බලන්න අපි පින් කරලා දින වෙලාවට එනවා නම් කොරියාව තමයි මේ වගේ දේවල් බලන්න ඕ අපේ කංගඩ වීඩියෝ එක නම නවන්නේ නේ. තා පොඩ්ඩක් යන්න දෙන්නේ. මුංගාන් මාර කවුද? පොඩ්ඩක් යන්න දෙන්නේ. කියලා වල්මු. ඔය ගේසන්නේ ඔය වීඩියෝ කරනවා මැද්දෙන් දානවා පොඩි මොටිවේෂන් දෙයියෙක් ඉන්නවා. මොටිවේෂන් දෙයියෙක් ඉන්නවා අපි අහවලු මොටිවේෂන් නේ. කියන්නේ ඊළඟ මහත්තයා අපේ. ඉතින් මේ හොඳ දේවල් කියන දා මම අල්ලන්නේ කොහොමද? එනවනේ. කොහොම හරි කිලෝමීටර් ගානක් මීටර් ගානක් පැටලලා තියෙන සීන් එකක් තියෙනවා අපිට. ගල් පාලමක් හම්බුණා. සුපිරි. ගලම වෙලා ඉඳලා තියෙන එක. අම්මෝ. ඒකෙන් නිලවරන නම් සදාසොත් තිබවන්න. මේක තැල කරලා හදලා තියෙනවා. බය හිතෙනවා. යනවා කැලයක් මදි. අන්දේ කොහේකට ඇදෙද්ද දන්නේ නැහැ. අනේ යාළුවනේ නුවර නිරමෙලා ඇවිදින්න හැටි කකුල් දෙක ඈත් කරගෙන රයිනෝසිරස්ටාන්ස් වගේ හැදිලා වගේ මේ තේනයි ඇත් ගමන උනාට කමන්නේ දන දෙක බිම ඇදී ඔය ප්ලේස් එකට ආවා අපි ආවා ඕන නාන්න පුළුවන් පීනන්න පුළුවන් නිදා ගන්න පුළුවන්
ඕන් එලාම්මෙකුත් අදිනවා. වැඩට යන්න තියෙන වෙලාව. පොඩ්ඩයි යන්න තියෙන්නේ. අතන පේන අපි ආවා. මේ බලන්න ලංකාවේ සෙල්ලිපිය අන්සාන් සිජන් අපි ආවා යාළුවනේ. දැන් නම් ඇත්තටම බය හිතෙනවා. පේනවනේ මොහොත වැදින් දිගටම පාරමක් තියෙන්නේ. ඈතට යනකම් වව් වූහා කියන්නේ මේ පාඩ ඇවිල්ලා පාඩුවේ බලමු මේක. බේ එහෙනම් අදට අපි සමු ගන්නවා සිතුවා 20 සවුත් කොරියා YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. බයි.